EPS ටොපික් විභාගයේ තියෙන ලේසියෙන්ම ගොඩදා ගන්න පුළුවන් ප්‍රශ්න වර්ගයක් තමයි වැටුප් වාර්තා කියලා කියන්නේ. බලන්න ඔයත් මේ ප්‍රශ්නේ වාට කරගන්න පුළුවන්ද කියලා. ප්‍රශ්නේ අහනවා ඊ සරමන් ඔදිරෝ වෝල්ගබල් පත්සම්නිකා. මේ පුද්ගලයා කොහෙට වැටුප ලබනවද? ඒ කියන්නේ මේ පුද්ගලයාගේ වැටුප කොහෙටද ලැබෙන්නේ කියලා තමයි අහන්නේ. උඩින්ම තියෙනවා චිල්වොල් චොයන් කොනොප් කබ්යෝ මියොන් සේසෝ කියලා. චිල්වොල් කියන්නේ 7 වෙනි මාසය. චුයොන් කොනොප් කියලා කියන්නේ චූයොන් කර්මාන්ත ශාලාව කියන එක. මේක තව ඉංග්‍රීසියෙන් වගේ ගන්නවා නම් චෝයොන් ඉන්ඩස්ට්‍රියල් කම්පැනි ලිමිටඩ් කියලා ගන්න පුළුවන්. කප්යෝ මියොන් සේසෝ කියලා කියන්නේ වැටුප් වාර්තාව. 7 වෙනි මාසෙට අදාළව මෙන්න මේ චූයොන් කම්පැනියේ වැටුප් වාර්තාව කියලා තමයි මේ තියෙන්නේ. ඊට පස්සේ මෙතන තියෙනවා චිගබිල් කියලා. නැත්නම් චිගබ් ඉල්. චිගබ් කියන්නේ ගෙවනවට. ඉල් කියලා කියන්නේ දවස දිනය කියන එක. එහෙනම් ගෙවන දිනය. ඊට පස්සේ මේ පැත්තේ තියෙනවා සාබොන් කියලා. මෙතන සාබොන් කියලා කියන්නේ සේවක අංකය. එතකොට මෙතන වචන දෙකකින් මේක හැදිලා තියෙන්නේ. සා කියලා කියන්නේ සාවොන් කියලා කියන එක. මේ තියෙන්නේ. එතකොට බොන් කියලා කියන්නේ මෙතන බොනෝ කියන එක. මේ තියෙන්නේ. එතකොට සේවක අංකය කියලා තමයි මේ තියෙන්නේ. ඊට පස්සේ සොන් මියොන් කියලා තියෙනවා. සොන් මියොන් කියලා කියන්නේ නම. එහෙම නැත්නම් සම්පූර්ණ නම. ඒක තමයි හරිම තේරුම. සම්පූර්ණ නම. මෙතන සම්පූර්ණ නමක් නේ ගහලා තියෙන්නේ. සෝසොක් කියලා කියනවා අංශයට. එතකොට අංශය දීලා තියෙනවා මෙතන චොරිප්පු කියලා. මෙතන වචන දෙකක් තියෙන්නේ. චොරිප් කියලා තියෙන එක වචනයක්, පූ කියලා කියන්නේ තව එකක්. එතකොට මෙතන චොරිප් කියලා කියන්නේ චොරිප් හදා කියලා කියන්නේ එකලස් කරනවට. එහෙනම් මෙතන තියෙන එකලස්. මෙතන බූ කියන එකෙන් කියන්නේ පුබුන් කියන එක. එතකොට මේ පුබුන් කියලා කියන්නේ කොටස කියන එක. නැත්තම් සෙක්ෂන් එක කියන එක. එහෙනම් එකලස් කිරීමේ අංශය කියලා තමයි මේ ගහලා තියෙන්නේ. චික්කප් කියලා කියනවා තනතුරට. හෝබොන් කියලා කියනවා වැටුප් මට්ටමට. එතකොට තනතුර ඇවිල්ලා සාවොන් සේවකයා වැටුප් මට්ටම 2. කප්යෝ කෙච්වා කියලා කියනවා. කප්යෝ කියලා කියන්නේ වැටුප. කෙච්වා කියලා කියන්නේ ගිනුම. එහෙනම් වැටුප ලැබෙන ගිනුම කියන එක තමයි මේ තියෙන්නේ. ඊට පස්සේ අනෙන් කියලා තියෙන බැංකුව. එතකොට මොකද්ද බැංකුවේ නම? හේමන් කියලා තියෙනවා. හේමන් අනෙන් කියන්නේ මෙන්න මේ වැටුප ලබන බැංකුවට. කෙච්වා බොනෝ කියලා කියනවා ගිනුම් අංකයට. ගිනුම් අංකය තමයි මෙතන මේ දීලා තියෙන්නේ. එතකොට උත්තර 4 බැලුවොත් මෙතන තියෙනවා චොරිප්පු එම්නිදා. චොරිප්පු එම්නිදා කියලා කියන්නේ එකලස් කිරීමේ අංශය කියන එක. එහෙනම් ඒ උත්තරේ වැරදි. චූයොන් කොනෙබිම්නිදා. චූයොන් කොනොප් කියලා කියන්නේ චූයොන් කර්මාන්ත ශාලාව. එහෙම නැත්නම් චෝයොන් ඉන්ඩස්ට්‍රියල් කම්පැනි ලිමිටඩ් කියන එක. කොහොමද මේකේ මේ නම තමයි මේ තියෙන්නේ. කම්පැනි නම. එහෙනම් ඒකත් නෙමෙයික වැරදි. හේමන් අනෙන් නිම්නිදා. හේමන් බැංකුව වේ. ඒ උත්තරේ නම් හරි නේද? හේමන් බැංකුවට තමයි වැටුප එන්නේ. සාවොනිම් නිදා. සාවොන් කියන්නේ සේවකයට. එහෙනම් උත්තරේ වෙන්නේ උත්තරේ අංක 3.